හැමදාම එකම වෝල්පේපර් එක දැකලා එපා වෙලාද? ඔයත් කැමතිද මෙන්න මේ විදිහට ඔයාගේ PC එකේ වෝල්පේපර් එක ඔටෝ මාරු වෙන විදිහට හදාගන්න? ආයුබෝවන් කියලා පිළිගන්නවා මෙතෙන් එක ගෲප් එකකින් තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ PC එකේ වෝල්පේපර් එක ඔටෝ මාරු වෙන විදිහට හදාගන්නේ කොහොමද? එහෙනම් අපි වැඩි කරන්නේ නැතුව යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් අපිට පළවෙනිටම කරගන්න තියෙන්නේ වෝල්පේපර් එක දාලා ෆෝල්ඩර් එකක් හදාගන්න එක. හරි යාළුවනේ ඉතින් අපි බලමු කොහොමද ෆෝල්ඩර් එකක් හදාගන්නේ කියලා. හරි යාළුවනේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මේ විදිහට this PC එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මම හදාගත්තා වගේ වෝල්පේපර් එක දාලා new ෆෝල්ඩර් එකක් හදාගන්න. ඊට පස්සේ මම මේ විදිහට මේක ක්ලෝස් කරනවා. ඊට පස්සේ මේ විදිහට setting ඕපන් කරගන්න. ඊට පස්සේ මේ විදිහට මේක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ background කියලා තියෙන එකට පාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ headlight show කියලා තියෙන එක උඩ පාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට browser කියලා තියෙනවා. ඉතින් ඒක උඩ පාරක් මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ අපි හදාගත්ත wallpaper folder එක මේ විදිහට select කරන්න මේකට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට change picture every කියලා තියෙනවා. ඉතින් මේකෙන් කරන්න තියෙන්නේ wallpaper එක change වෙන වෙලාව හදන එක. ඊට පස්සේ බලා ගන්න පුළුවන් PC එකේ wallpaper ටික මෙන්න මේ විදිහට auto change වෙනවා. ඉතින් කොහොමද මං ගෙනාවු වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදටම යනවා මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.